මීටර් 300කට වඩා උස ඇන්ටනාවත් සමග මීටර් 330ක් උස මේ කුළුණ මුලින්ම සැලසුම් කරලා තිබුණේ අවුරුදු 20කින් ගලවලා අයින් කරන්න. ඒත් ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණයට විද්‍යාත්මක පර්යේෂණ සඳහා මේක ඉතා වැදගත් වුණ නිසා අදටත් අයිෆල් කුළුණ නොසලී ලෝකයේ දෙස බලා සිටිනවා. වසරකට මිලියන ගණනක් සංචාරකයන් මේ අපූර්ව නිර්මාණය නරඹන්නත් එහි ඉහළ මහලවල ඉඳන් පැරිස් නගරයේ සුන්දරත්වය විඳ ගන්නත් පැමිණෙනවා. අයිෆල් කුළුණ සතු පියගැට සංඛ්‍යාව 1710ක්. නමුත් අමුත්තන්ගේ පහසුව සඳහා අයිෆල් කුළුණ සතුව සෝපාන දිවිත්‍යයක් පවතිනවා. අයිෆල් කුළුණේ බර ටොන් 10000ක් පමණ වෙනවා. හිරුකිරින හේතුවෙන් ලෝහ ප්‍රසාරණය වී සෑම දිනකම දහවල් කාලයේ අයිෆල් කුළුණේ උස සෙන්ටිමීටර් 18ක් පමණ ඉහළ යනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී බිලියන 5ක් පමණ ඉක්ම වූ විදුලි බුබුලු ප්‍රමාණයක් මගින් දිදුලන ආලෝකයෙන් සැරසෙන අයිෆල් කුළුණ දකින්න එක නම් අමතක නොවන අත්දැකීමක්. අයිෆල් කුළුණ ගොඩනැංවීම සඳහා 1989 වර්ෂයේදී ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් පමණ වියදම් වී තිබෙනවා.